උදෑසන අපි ආව කිල්ලපන නගර පොළ වහිනවා. ඒ වැස්සේ අපි ආවේ මේ බද්දංශන අසලෙදි නොබත් එක්ක බෙදාගන්න. මේ කිල්ලපන පොදු වෙළඳ ව්‍යාපාර විසින් වාර්ෂිකව පවත්වන පොසොන් බද්දංශලේ රස බලන්න එහි පොළ ගුණාත්මකභාවය ගැන හිතන්න අපි ඒ වෙතින අඩුපාඩු මිනිස්සුන්ගේ ගුණදොස් මේ හැම දෙයක්ම ඔබ වෙත ගේන්න බලාපොරොත්තු වෙන්නේ. අපි බද්දංශලේ ඇතුළ හොයන්න බලන්න යන්න හදන්නේ. එන්න අපිත් එක්ක. පුතේ අර කල්ලන්න පොළ. මේ චානක මොකද වෙන්නේ? බබාවත් දෙලේකම් නෑ. හරි. මල්ලේ මේ මම යන්නේ මේකේ 26 වෙනි අවුරුද්ද. හරිද? ඒක නිසා මේක රටට හදලා අපිට දෙන්න ඕනේ. ඔබ ගියා උදේ ප්‍රධාන සූපවේදියාගේ සහායක මේ වාරව ගැන මොකද හිතන්නේ? සඳහා ප්‍රධාන කෙරළපර පොලිස් ප්‍රධාන පොලිස් පරීක්ෂක පොලිස් ස්ථානාධිපතිතුමා ඇතුළු ආරාධිත බෞද්ධ දීප කලාප කරනවා ඇති ආධාර උපකාර ලබා දුන්න අයට පමණයි අප ආරාධනා කරන්නේ. විශේෂයෙන්ම වෙනත් ආධාර ලබා අපේ හැමදාම කිල්ලවනේ ඇත්තම නියමුවා මේ හැම දෙයකම අපේ හැම දැන් පටන් ගන්න මූලික කාලේ දුන්නා නම් හරිය අපේ හැමදෙරනේ වැඩි පටන් ගන්න මූලික කාලේ දුන්නා නම් හරිය අර එළියේ එන්න පිරෙනවා. අද කෙරළපනේ කියන සංකේතය තිබෙන්නේ එකම තැන කෙරළපනේ දුම්රිය ස්ථානයේ කෙරළපනේ කියන නම හරියට විකාශය වන්නේ දබෙන්න ලැබෙන්නේ කෙරළපනේ දුම්රිය ස්ථානයේ කෙරළපනේ කියලා නෙවෙයි. කාය ගන්න හදන්න පුතා. ඔයා ගහන්නේ හතර. ඔව් ඔව්. හරි හරි පසන්තේ පොඩි පසන්තේ අර කංගි කඩේනේ. එයා බලන්න. යවන්න දෙන්නේ. මේ වහන තමයි මම කිව්වේ මේ සරුව කොහොමද? ඔක දිහා කොහේ දිවන්නේ? මේ කියලා කරලා ඉන්නේ. මේ කියලා කරලා ඉන්නේ. ඔය ටික පාසල් අපිට හැමදාම කෑම බෙදනක්කා. මේ ටික දාන්න මෙයා මේ ටික දාන්න මේ වැඩේ කරන්න ඕනේ නේ. ඕකට වඩා ඒවා කල්ලිදේ යවන්න ගෑස් දෙන්න. ඒක නියම ගන්න. අල්ලි දෙන එකේ පස්සේ ආව යවන්න. මේ කෙනෙක් යවන්න කවුරුද? අයියනේ වසන්තේ උඩ ගෑස් ගෙන්න මරා. ඉල්ලගෙන ඉස්සරහ පැත්තේ වැඩ කළුත් ඇති වල කරන්න. මේ වසන්තයි එක්ක මේ පැත්තට යන හොඳයි යන්න. කියන්නේ ඕල් එකක් දෙන්න දෙන්නේ. අපි අසල සිටි අපේ ඥාතිවලින් දෙකෙන් ගිහිල්ලා දෙවියන් පුවත් පකට පළවෙනි මේ පණිවිඩය දුන්නේ පළවෙනි දාපරාදාන ඔගේ මිත්‍රයෙක් මේ ආපේ මොනවද කියනවා මේ අදවිසාර සංකේතයක් කෙරළපන ගාම නිජීවීනෝට පරිලා දෙනවා කෙරළපන විශාල නිර්මාණය කපිසිසි කෙරළපන සක්මෝ අද ව්‍යාපාරික ප්‍රජාව මේ කෙරළපනේ තව අනාසියක් තියෙනවා. අතුල් කරාම ඒ කාලේ අදිවිශාල දෙයක් මහා පුරාසක් කෙරළපන ඒ කාලේ කලුගෝ විල කඩුවක් කියන ආදර්ශය ගැන මේ පොඩි ෂූටින් පාරක් විතරයි. පොඩි ෂූටින් පාරක්. ඔව් අපි ආවි. එහෙනම් හයි ජයවා. අයියා. කියන්න අපදාම මේ දන්සලේ පුරෝගාමී වැඩ කටයුත්තක් කරනවා. මොනවද හිතන්නේ මේ වෙලාවේ? සතුටුද? සතුටු කියන්නේ උපරිම සතුටු. අපි දැන් අවුරුදු 27ක් 26ක් මේ 26 වෙනි දන්සල මේක බොහොම කෙටියෙන් පටන් ගත්තේ දැන් ආල්මිටිම කෙලින්ම 15ක 16ක තත්ත්වයට අවිල්ලා තියෙන මේ දන්සල දැන්. ඒ වාසී සියලුම දෙනා මාකට් එකේ සියලුම දෙනා ආධාර උපකාර කරලා
හොඳ තත්යකට තියෙන දන්සලක්. මේක නවත්තන්නේ කිසිසේත්. කොහොම හරි ඊළඟ පරම්පරාවට මේක අරන් යන්න ඕන. මේක මොන බාධකාවක් අපේ ළමයිට කියලා දෙන්නේ මේක අරගෙන යන්න ඕන. මේ අපි අපේ දැන් කිල්ලපනේ අපේ ලාංඡනයක් වගේ තමයි මේ දන්සල. අනිවාර්යයෙන්ම මේක අපේ හදවතක් වගේ දන්සලක්. අපි යනගන්නවා මේක කොහොමද ඉස්සරහට කරගෙන යන්නේ. අනිවාර්යයෙන්ම මේක රැකගෙන යනවා. හරි එනවා රයිට් ජය වේවා. ජය වේවා. ඉතින් කියන්නේ මේ පොලොස් මාළු කොහමද හදන්නේ? මොකද්ද වාගේ රෙසිපි එක කොයි වගේ? තෙලට දාලා ඊට පස්සේ වතුරෙන් රම්බ ගන්නවා. රම්බ කරගෙන ඊට පස්සේ තැම්බුනාට පස්සේ දානවා මිටිකිරි. මිටිකිරි දාලා පැයක් විතර මැද ගින්නේ තියෙනවා. දාගල ඉඳලා පුරුදුයි. ආරාම පන්සලේ දන්සල කරනවා. අවුරුදු 5ක්. ඒකේ ගියපාර 12000කට ටාගට් කරලා ඉන්නවා. 12000කට දුන්නා. 12000කට ටාගට් කරලා ඉන්නවා. ටාගට් කරලා හැදුවා. ඒ වුණාට අච්චර ගියේ සාමාන්‍ය කොච්චර වගේ දා ගියාද ඔයගොල්ලෝ පිළිගරු දේවල් මොනවද හැදුවා. දවස් 3ක් විතර මානසික දවස් 3ක් විතර මානසිකයි දන්සල වෙන්නේ. රාවණාට කියන්නේ මේ දන්සලේ සහයෝගය දෙනවද ව්‍යාපාර හවුල? ඉර්ලබන ව්‍යාපාර විතර තනියෙන් කරන්න බෑ. ඒගොල්ලන්ගේ සහයෝගෙත් ඒගොල්ලන්ගේ සහයෝගයත් එක්ක තමයි යන්නේ. අපි 100කට 200කට වෙනවා වගේ නෙමෙයි. උගානකට වෙනකොට ඉතින් අනිත් අයගේ සහයෝගෙත් ඕනේ. නැත්තම් කොහොම එකව එකට එකතු වුණොත් තමයි මේක කරන්න පුළුවන්. නැත්තම් බෑ. එහෙනම් ජය වේවා. ඕම ස්තුතියි. මේක රාය වෙනකම් කරන්න ඕනේ කියලා ප්‍රාර්ථනා කරනවා. ආරාධනා කරන සංවිධායක අපේ වසන්ත එවැගේම අපේ පරිපාලක දෙපළටත් ආරාධනා කරනවා. ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ අපේ ප්‍රවීණ නිවේදක එතුමා පරිපාලකවරයෙකු හැටියට මේ වෙළඳ සංකේතයේ කටයුතු කරනවා. උපේන්ද්‍රට අපි ආරාධනා කරනවා. ඒ වගේම පිටකටත් අපි ආරාධනා කරනවා. පරිපාලක අපේ පශු වෛද්‍ය දෙපාර්තමේන්තුවේ කොළඹ නගර සභාවේ අපේ මාධ්‍ය අපේ සංවිධායක වසන්ත ඒ වගේම අපි අනිත් සංවිධායකතුමාට ආරාධනා කරනවා කුමාරට අනුගුරු හින්දුමානන් වහන්සේගේ ලංකා ගමනයත් සමගම එදා බෞද්ධ නවෝදය මීට වසර 2600කට පෙර ආරම්භ කරනු ලැබුවා. එක්ටිය උට්ටිය සම්බල බද්දසාල සුමන සාමණේර යන පිරිසත් සමගම අටලොස්නිකායක ඒ කුලදරුවන් පැමිණ කිසියම් ආකාරයකින් සංස්කෘතික නවෝදයක් ඇති කළා. ගවයි දාගබයි ගමයි පන්සලයි කියලා සංකේතය එදා ආරම්භ වුණේ මීදුමානයන් වහන්සේගේ වැඩම කිරීමත් සමගම අපි කියවන්නට කැමතියි. අපි බබා මහතාටත් ආරාධනා කරනවා පතිරණ මහතාට. එතුමා තමයි මේ දන්සලේ අද දවසේදී ආහාර වේලත් සමගම ප්‍රණීත යෝගට් කෝප්පයක් අපිට ලබා දෙන්නේ. වසන්ත රාමනායකට ආරාධනා කරා අමාමි පාසල හයිවල් පාර. ඒ වගේම නිමල් මහතාට, විජේ කුමාර මහතාට, සරස්වතී ස්ටෝර්, රාජා මහතාට අපි දීවර වෙනසල චරත් එන්ටර්ප්‍රයිස් ආයතනය අපි ආරාධනා කරනවා. මාත් පොනාන්දු මහතා ගෞරවයෙන් සිල්පත් කරනවා. වෛද්‍ය ශ්‍රී ශංකර මහතා, ඒ වගේම මහජන බැංකුව පෙරළපන ශාඛාව සුරේෂ් මහතා, සේනානායක මහතා, ඒ වගේම වරුණ මහතා, ශාන්තලාල් ජයසේකර මහතා, මිනිමැක්ස් ෆාමසිය විසලක් අපි ගෞරවයෙන් සිල්පත් කරමින් ආරාධනා කරනවා. පොසොත් ලක්මාල් මහතා පොල්තේ කඩේ අපි ආදරණීය හිතවතාවට ආරාධනා කරනවා. මේ ආදී ආරාධක පිරිස අපි සිල්පත් කරන ගමන් එතුමන්ලා පසුවත් ආහාර වේලක් භුක්ති විඳිනවා ඇති. මේ පසු අපි මහජන සඳහා අපි පොලිමේ ඉන්න ජනතාව සඳහා මෙම දන්සල දිනකට කරනවා ඇති. අද දවසේදී සිදුවන මේ කටයුත්තේදී අපේ විවිධ ආකාරයෙන් සහයෝගය ලබා දුන්නා. අපි ගෞරවයෙන් සිල්පත් කරන්න කැමතියි. පුංචි පුදවැස්සක් වැටෙනවා ගණන් ගන්නට එපා. මේ ආශිර්වාදයක් ඇටියට අද දන්සලට ඔබට කිසියම් ආකාරයකින් අවුල නිවාරණයට මේක පිළිවි පොඩක් වේවි. සිහින් පවල් පොඩක් වේවි. ඒ වැස්ස දෙකෙන් තුනල වේවා. වැස්ස වලහක දෙල්ලෙන් අපි අනුකම්පාව බලාපොරොත්තු වෙනවා.
වැඩි වලාකුළු ඈතට පහළ ගොස් අද මේ කටයුත්ත සිදු කරන්නට කිලපණයට අපට සහයෝගය ලබා දෙත්තා කියලා. आपको किगनी पाल दे हम जाके सिंगल पाले बोली समझला मैं आए වන්නට එපා. ගේට්ටුව ඇරලා තිබෙන නිසා ඒක රොත්තට එන්නේ නැතුව පිළිවෙලකට ඇවිල්ලා වාඩි වෙලා මේ ළමයි දෙමෙනවා බං ගනින් සහයෝගය ලබා දෙන්න. Bapak ganti, apa tante lagi? गाड़ी ले जाए रास्ते के में Balio, ini apa yogurt? ආහාර වේලක් බුද්ධි විඳින්නටයි ඔබ ඇවිල්ලා තිබෙන්නේ. අද කුසුම් දවසේ කාටත් පිළිසිදුවන්නට අවහිරයක් නොවන පරිදි කරදරයක් නොවන පරිදි කාගේ නොරිදෙන පරිදි සනසන පරිදි මේ කටයුතු ඉෂ්ට කරන්න ඔබට මේ නොමිලේ මේ ආහාර වේල ලබා දෙන්නට විශාල පරිත්‍යාගයක් කරනු ලැබුවා. විශාල මුදලක් ඒක රාශිය වුණා. ලක්ෂ ගණනක් මුදලක් වැය වුණා. ඊට වඩා ශ්‍රමය කැපවීම මහන්සිය වෙහෙස මේ හැමම සංකල්පනය කරාම මේ කටයුත්තේ වටිනාකම ඔබට තේරෙන්න ඕනේ. ඔබ නිකම් පොළොවේ ඇවිල්ලා බත්රේලක් අනුභව කරනවා වගේ නෙවෙයි. මේක ඔබට ලබා දුන්න ඥානයක්, ඔබට ලබා දුන්න ප්‍රධානයක්. දැනෙන සෙමින් හතරේ ඉස්සෙල්ලා මුදලින් කොටසක් මේ ව්‍යාපාරික ප්‍රවෘත්ති මේ සඳහා වැය කළේ. කිලෝ 750කට වඩා අධික පිරිසකට දන් දෙන්නටයි මේ පරිශ්‍රමය බැලුවේ. ඒ නිසා ඔබ අමතක කරන්න එපා. එසේ මෙසේ මේ ඔබ කාලා පින් දෙන්න ඕනේ. මියගේ ඥාතීන්ට පින් දෙන්න ඕනේ. ජීවත් වන අපේ වැඩිහිටියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කරන්න ඕනේ. ආයුරාරෝග්‍ය සම්පත්තිය ප්‍රාර්ථනා කරන්න ඕනේ. මේ ව්‍යාපාරික බෞද්ධ නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්න ඕනේ.
ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඵල වේවා කියන ප්‍රාර්ථනාව කරන්න ඕනේ. ඒ සඵල වුණොත් තමයි අපිට මේ වගේ පින්කම් කරන්නට ධෛර්යය අපේ ඉන්නේ දන්සල ගාන වල කියන්න අපේ. කොහොමද කිවිනේ පාටත් මේක දෙන්නේ කොයි වගේද මේක 26 වෙනි පාරට දෙන්නේ. 26 පාට දෙන්නේ. ඔව්. කිල්ලපන පොදු වෙළඳ ව්‍යාපාර විසින් පවත්වන දන්සල ගැන අපි තමයි සංවිධායක. ප්‍රධාන සංවිධායක අපි සන්තෝෂ වෙනවා. ඇත්තටම මේ වගේ දන්සලක් දවල් පටන් ගත්තට පස්සේ කියන්නේ ඊට පෞද්ගලික එළිවෙල එනකත් දෙන්න සමහර දවසට දෙනවා. දෙනවා. මේ පාරත් ගුවන් වල සෙනගෙට දෙනවා. සෙනගෙට දෙනවා. ඔව්. යෝගට් වෙනම දෙනවා. අපි මේ දන්සලේ සියලුම දෙනාටම කිසි අඩුවක් කියන්නේ නැහැ. කෑම ඔක්කොම ඒ වගේම බල අපේ සංවිධාන කණ්ඩායමක් ඉන්නවා. ඒ කණ්ඩායම මේ විදිහටම ඒ කරගෙන යනවා. මේ අපිට අමතර මේ අපේ පන්සලේ සම්මතහඳුරු අපිට මේ හැමෝම උදව් කරනවා. එයා අපිට මේ පාර මේ අපිට කියලා වැටෙන්නේ මේ ආදුරුවේ මෙයාගේ වොයිස් කට් එක අනිවාර්යෙන් ගන්න. පිටයියා. පිටයි කියන්නේ. දැන් මේ අපේ පදිරණ මුදලාලි හැම අවුරුද්දෙම ලක්ෂ 5ක යෝගට් දෙනවා. අපේ දන්සලට අවුරුදු 26ම දීලා තියෙනවා. ඒ මුදලාලිට වැඩි ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. යෝගට් මුදලාලි වගේ ප්‍රාර්ථනා Bakit nga tangay? Ha? Kanalan? Bat. Pula katakan lebih. Iya, pula saya lakukan dak kono me tamsel. Jadi sama awurudnya wage karena. ඔව් දැන් අපි මේ පුල් සායෝගය කියන්නේ මේ කන මිනිස්සුන්ට පිරිසුදුව මේක වැඩේ කරන එක. ඒකයි මේ අපිත් බෑලා මේක සුද්ධ කරලා ක්ලීන් කරලා දෙන්නේ. මේ අපි මුදලෙන් විතරක් නෙමෙයි ශ්‍රමිකුත් විසින් දායකත්වය ලබා දෙනවා. Oh, kan podi වෙනවා. ඔව් මේ කළුව දන්නේ දේවල් ගහන්න ඒවා. තමයි බං කැඩෙන දේවල් කැඩෙනවා. පොඩි වෙන දේවල් පොඩි වෙනවා. ඒක තමයි බං ලෝකේ ස්වභාවය. ප්‍රතිපද කොච්චර රකින්නවද? කැඩෙන්නේ. වගේ තමයි. මේක මං අහන්න බෑ මේ හත් දිනකට තමයි කෑම හොඳයි කියනද මම කියන්නේ. කියපු අය. සෑහෙන ප්‍රතිචාර දක්වනවා. නෑ මට ඕනේ ඒ කියන්නේ මොකද දන්න අපිට දැනගන්න ඕනේ කන්න දීපු එක කෑම හොඳයිද නේද මේ දෙන විදියාවේදී අරම මේ අයියෝ වැඩක් නෑ කන්න ටික හැදෙන්නේ කියලා අන්න ඒකයි ඉතර වෙන්නේ බලන්න දැන් මේ වීඩියෝ කරනකොට මිනිස්සුන්ගේ වැඩිපුර ප්‍රතිචාරය කොයි පැත්තටද තියෙන්නේ ඔයාලට මගේ වීඩියෝ එකේ අවසානයේදී බලන්න පුළුවන් මේ කොයි වගේද නිකන් මෙහෙම කියන්නේ ඇත්තම කතාව කියනවා හන්ද වැටෙන විදියට කියන්න පුළුවන් දිනන්නේ කවුද කියලා. ආ නැද්ද? නැද්ද කොලේ? හන්ද වැටෙන විදියට කියන්න පුළුවන් අද මේ අන්තිම රිසල්ට් එක බලන්න ඕනේ නෑ. දැන් මේ වෙනකොට තත්ත්වය මොකද්ද? දවල් කෑම වේ. මේ වෙලාව යනකොට බොහොම හොඳයි ප්‍රතිචාර මිනිස්සුන්ගේ. කෑම රසයි කියලා මේක මේම අපිට රසයි හොඳයි. ඒ වගේ මත ගැටුම් තියෙනවා එකිනෙක අතර ඒවා ඒ අතර ඒ වගේ යන හොඳට ඒ අතර වැඩි හොඳට යනවා වැඩි. පිටින් එන කාලේ යන මිනිස්සු හොඳ කියලා යනවා නම් අපිට එච්චරයි. මිනිස්සු සෑහෙන සතුටු වෙන වෙලාවේ කැම්ප් එක අපි මාකට් එක ඇතුලේ කොච්චර හොඳ
අමුතු දේවල් කරත් අපිට හොඳක් කියන්නේ නැහැ නේ. මම කිව්වේ ඒක අපිට පිට මිනිස්සු කාලා නම් මිනිස්සු සන්තෝෂ වෙලා කාලා බඩ පුරවන කාලා රසයි කියලා ගියා නම් අන්න එච්චරයි අපිට තියෙන සතුට නේ. කෑම නැතිව බලන් අර ආකදානේ වර. අපේ අර මේ කවුද විජිතයා? මේ තමුන් හරි කියන්නේ ඉතින්. ඔය අපන් ගිය පාරක් දැක්කා. දන්සල වෙන සෑහෙන මාංශ වෙනවා. මේ පාරත් ඉන්නවා. ඉතින් හරි සතුටුයි. ඉතින් කියන්න කොහමද මේ පාර දන්සල ගැන වඩපොත හිතන්නේ? ඇත්තෙන්ම සතුටුයි. මේ සම්විධායක මණ්ඩලෙ කිසිම සපෝට් එකක් නෑ අපට. සංවිධායක මණ්ඩල ඔය පොඩි අපහසුතාවය තියෙනවා. ඒක අනිවාර්යෙන් දාන්න ඕනේ ඒවා. ඉතින් අන්නාසනේ අපේ හාමුදුරනේ ඊයේ ඉඳගෙන කොහොම වේස මහන්සිය මේක පුණ්‍ය කටයුතු දායක වෙනවා. ඔබතුමා කියන්න ඔබ සෝවාන්සේ කියන්න අපිට ඒක තමයි බුදුහාමුදුරුවෝ හඳුන්වලා දීපු ಜಾති ආගම් ભેද නැති කරන වැඩපිළිවෙල. මෙතන මේ දානෙදී අපි කොයි වෙලාවකවත් ಜಾතිය ආගම කුලය ඒව බලන්නේ අන්න ඒක තමයි ලෝකෙට උවමනා කරන්නේ. ඒක තමයි ලෝකේ නැත්තේ. ඒක ඇති කරන්න තමයි මේ දන්සල් ක්‍රමේ බෞද්ධ ආගමේ හඳුන්වලා දෙන්නේ. මම නම් කියන්නේ යමක් කමක් තියෙන හැම එක්කෙනාම හැම දවසකම පොයකට සීමා වෙන්නේ නැතුව නිරතුරුව අනිත් අයගේ බඩගින්න ගැන හිතන්න ඕන. කිත්තුත් වහන්සේත් කියලා තියෙනවනේ කෑමක් හම්බ වුණාම ඒක බෙදා හදාගෙන කන්න කියලා ඉස්ලාම් ආගමෙත් කියනවා. 7 දෙනෙක් එක්කවත් අඩු ගානේ බෙදාගෙන කන්න කියලා තනියම කන්න නැතුව. අනුන්ගේ බඩගින්න ගැන තේරෙනවා කියලා කියන්නේ ඒක ඒ තරම් හොඳ දෙයක් තවත් තමන් විතරක් කාලා ඉන්නේ නැතුව අනිත් අයට මේ විදියට කරන්නේ. මේ වගේ රට පුරා හැම තැනම ඇති වෙන්න හැම සිංහල දෙමළ මුස්ලිම් හැමෝම තියෙන අය මේ වගේව කරන්න ඕනේ. එහෙම කරාම රටේ ඇත්තටම අමාරුකම් තියෙන මිනිස්සුන්ට සන්තෝෂයෙන් ඉන්න පුළුවන්. කොහොම පින් අපේ ආමුදුරනේ මේ දන්සලට සහභාගී වෙලා අපිට දක්වපු දායකත්ව වෙන්නේ. යාළුවා කොහමද දන්සල හොඳයිද? හොඳයි. නියමයි. ඉවර කියන්නේ දන්සල ගැන අපි දන්සල ගැන කිය. අද මේ සම්පෝවිලාස මේ පොසම්පෝවිලාස. කියනවා. කැමරාසයි. එහෙනම් ජය වේ. අපි මම යනවා. Halo. Komal, biasa itu ada kala. Lagi nih. බලන් ඉන්න. දැන් ගන්න ඕනේ. ඉතින් අපි හොඳ මාර්ගයට යන්න අපි හොඳ ඉඩක් තියෙනවා. මාර්ග ටික ඉගෙන ගත්තොත් මොකද වෙන්නේ? නරක පැත්තට යනවා. ඉතින් අපේ දරුවෝ අද රටටම දෙපාතකට වැටිලා අපි හදන්නේ මොනවටද? හොඳ තැනකට එන්න. මේ දන්සල ඊට කලින් වෙන අය දෙනවා. දන්සලෙත් කුලල් කන අය ඉන්නවා. ඒකට අපිට බේතක් නෑ. අපි කියන්නේ මේ පාර දන්සලේ බතුත් ලස්සනයි, දන්සලත් ලස්සනයි. කුලල් කන්නේ ඔක්කොම කෝටිපතියෝ. අපිට ඒගොල්ලෝ එක්ක හැරෙන්නත් බෑ. අපිට බත් කඩ කවුද රසට දෙන්නේ? එතන තමයි අපි හොඳ කියන්නේ. එහෙනම් ජය වේ. මතක යනවා. ඔබතුමා මොකද තව මොනවද අපිට බලාපොරොත්තු වෙන්නේ නේද? බලාපොරොත්තු වෙන්නේ දිගින් දිගටම මේ ජනතාව ඉන්නවනේ මේක ජනතාව ඉන්නවනේ ආහාර උතුරු ජනතාව ඉන්න උතුරන්න. ඒ වගේම අපි ජනතාව අපේ බඩු ඉවර වෙනකම් බඩු දෙනවා. දෙනවා. නැත්නම් උයලා හරි දෙනවා. අපි කොහොමද මේ අභියෝග පාදක මැද්දේ මේ ජයග්‍රහණ අභියෝග නැති දෙයක් තියෙනවා. අභියෝග තියෙන දේ තමයි අපි වැඩේ හොඳට යන්නේ. අභියෝග තියෙන්න ඕන අපිට. එහෙනම් ජය වේවා. අයියා මම කියනවා අපි දන්සල ගැන. දන්සල ගැන කියන්න තියෙන්නේ මුදා මේ සෙට්
අපිට පුළුවන් ආකාරයෙන් බොහොම ජයට වැඩේ කරනවා කියලා තමයි. ඒ වගේ සතුටින් මේ වගේ ගොඩක් ජනතාවකට මෙහෙම අපිට මැදිහත් වෙලා බොහොම සතුටින් බෙදලා කරලා ඒ කට්ටියගේ සතුට අපේ සතුට තමයි ඔක්කොම. ඉතින් ඒකයි කට්ටිය සතුටින් කාලය යනවා කියන්නේ අපි සතුට කියන්නේ පින. අපි මේ පින සිද්ධ කරගන්නවා. කරන් ජය වේවා. ජය වේවා. ලබන අවුරුද්දේ මේක කරන්න මේ කරන්න ප්‍රාර්ථනා කරනවා. ඉතින් කොහොමද වාඩ? හොඳයි. ඔයා මේ දම්සලේ බෑරෙන් බත් කෑවනේ. ඔයාලා මොනවද කියන්නේ දම්සල ගැන? මාසුතු වෙන්නේ. දම්සල ගැන මොනවද හොඳයිද? බත් රායිද? රායිද? ඔයා කැමතිද? ඔයා කැමතිද? එහෙමද? එහෙනම් බයි ඈ. ලංගේ මේ රට දෙන්න. මේ රට අපි රට දෙන්න එපා. සාදිස්ස දෙන්න. මේ දන්සල ආයන්න දෙන්න. මේ දෙන්න මේ දන්සල කාලෙන්න. දැක්කනම් මේ දන්සල රට බලන්න මේ දෙන්න. ඔය රසයිනේ. පොඩි රැප් පාට් එකකින් කියමු. පොඩි රැප් පාට් එකකින් කියමු. එන්න මේ දන්සලට කන්න එන්න යන්න. එහෙමද? පවුල දාලා දාවේ? ඔව් පවුල අතහැරලා ආවේ දිවස් කරා. දිවස් කරා? ආවා ලබන පොසන් එක තමයි ආවේ. යා සෝයද? ටිකයි ඊළඟ දන්සල එකයි නේද? අවුලක් දාගමු. කොහමද? නෑ දෙකයි නේද? නෑ මම ඒක සාපෝ. දන්නවද? අදිනේ. උස්සන්න බෑ ඔය බර වැඩි උස්සන්න බෑ ඒක තමයි. ඔය සමාජ සේවයද නැත්නම් පඩියද? I don't know this is සමාජ සේවය. මේක ඇවිල්ලා පඩි නෝස්. පඩි නෑ. මං හිතා පඩිය දන්නේ නෑ කියලා කොල්ල වැඩ කරන්නේ. ඒ පඩිය වැඩ ගන්න නෑ ඔය. සමාජ සේවය. සමාජ සේවය අද බුද්ධාපන ප්‍රීතිය වෙනින් කරන්නේ එහෙමද? Yes yes. I don't know why. එහෙම වෙන්නේ ඇයි? අන්න දැන්. බෑක් ඕන් නෑ ඔබ නිකන් දාමු. වැටෙන්නේ නැහැ කොහොත ගන්න. මචං. වත් නෑනේ බැරිය දැන්. I don't know why. වත් තිබලද? තව දිනනවා වගේ යාර. දැන් ගාලා දෙන්නේ නේ. එයි. මේක. මේ දෙකක් තියෙන තව ගිනන් දෙකක් තුනක් තියෙනවා. මේක උස්සලා දෙන්නද? ටික මේකට දාගමු බා. හරි මේක උස්සලා මේක තියාගෙන ඉඳන්කො දාලා එන්න උස්සලා. අල්ලපන්. වැඩි මට උස්සන්න තෝරන්නේ නැහැ දැක්කද මාන්සිය ඇදී